Hi everyone, welcome back to English Snap. ඉතින් අපි අදත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ nouns පිළිබඳ වැඩිදුරටත් කතා කරන්න. ඉතින් noun එකක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට short and sweet පොඩ්ඩක් මතක් කරන්නම්. A noun is a naming word that names a person, place or thing or idea. ඒ කියන්නේ ඔන්න මෙන්න මේ කෙනෙක් දෙයක් ස්ථානයක් හෝ මොනවා හරි feeling එකක් අපිට කියන්න ඕන නම් අන්න ඒ කියන වචන වල තමයි අපි nouns කියන්නේ. nouns ගැන වැඩිදුරටත් ඔයාලට බලන්න ඕන නම් මම ඒ වීඩියෝස් වල link එක පහලින් share කරලා තියන්නම්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ nouns වල තියෙන categories වලින් මොනවද මේ abstract nouns and concrete noun කියන්නේ කියලා. Right. What is a concrete noun? මොකක්ද මේ concrete noun එකක් කියන්නේ? Concrete nouns are things you can see, hear, touch, taste or smell. concrete noun එකක් කියන්නේ ඔයාලට දකින්න පුළුවන් දෙයක්. එහෙමත් නැත්නම් ඔයාලට ඇහෙන දෙයක්. එහෙමත් නැත්නම් ඔයාලට touch කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. එක්ක ඔයාලට රස taste කරන්න පුළුවන්. smell ඔයාලගේ නහයට ඒ අදාළ ගඳ හොසුවඳ දැනෙන්න පුළුවන්. අන්න ඒ දේවල් වලින් එකක් සපිරෙනවා නම් ඒවට අපි කියනවා ඒක concrete noun එකක්. Look at the examples. Apple, cat, car, flower. එතකොට apple කියන්නේ අපිට ඔන්න දකින්න පුළුවන් දෙයක්. ඒ වගේම apple ගෙඩියක් කනකොට අපිට සුවඳ එනවා, රස දැනෙනවා. ඉතින් මේක ඔන්න එහෙනම් concrete noun එකක්. ඔයාලා ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් කෙටියෙන්ම ඔයාලට දකින්න, touch කරන්න පුළුවන් දේවල් තමයි concrete nouns කියන්නේ. Right. Now let's look at what are the abstract nouns. Abstract nouns are things you cannot see or touch. on abstract nouns කියන්නේ ඔයාලට දකින්නත් බෑ. එහෙමත් නැත්නම් අල්ලන්නත් බෑ, touch කරන්නත් බෑ. එතකොට මොනවද මේ abstract nouns? They are feeling or ideas. එක්ක අපේ idea එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපිට දැනෙන දෙයක්, feeling එකක් වෙන්න පුළුවන්. අපි බලමු examples දිහා. Love. Love කියන එක noun එකක්. හැබැයි ඔයාලට දකින්න පුළුවන්ද love කියන එක? අම්මා තාත්තගේ ආදරය ඔයාලට දකින්න පුළුවන්ද? බෑ. එතකොට ඒක හැබැයි අපිට දැනෙනවා. ඒක feel වෙන දෙයක්. එතකොට fear, බය කියන එක දකින්න බෑ. happiness, anger, තරහ, සතුට එකක්වත් වල දකින්න බෑ. එහෙනම් abstract nouns කියන වලට දකින්න හෝ අල්ලන්න බැරි nouns. Right. Now let's look at what are the differences between these two types of nouns. මේ nouns වර්ග දෙකේ තියෙන difference එක එහෙමත් නැත්නම් වෙනස මොකක්ද කියලා අපි බලමු. දැන් ඔන්න මම example එකක් දීලා තියෙනවා. You can see a book. concrete noun එකක් තමයි book කියන්නේ. මොකද අපිට පොත කියන එක අල්ලන්නත් පුළුවන්, පොත අපේ හැට පේනවා. But you think that the word knowledge. knowledge කියන word එක. knowledge කියන්නේ දැනුමනේ. අපි මේ පොතකින් ගන්න දැනුම කාට හෝ අල්ලන්නවත් දකින්නවත් පුළුවන්ද? දැනුම කියන එක තියෙනවා. හැබැයි ඒක අපිට අල්ලන්න හෝ දකින්න බෑ. We cannot touch or see it. එහෙනම් ඔන්න book is a concrete noun and also knowledge is an abstract noun. මම හිතනවා ඔයාලට මේ දෙකේ වෙනස පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. මොකද මේක ලොකු දෙයක් නේ. චුටි පොයින්ට් එකක් තමයි අපි අද කතා කරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට lesson එක තේරුණාද කියලා බලන්න. ඊළඟට තියෙන quizzes ටිකට answers ටික දෙන්න. ඉතින් මොනවා හරි නොතේරුණ දෙයක් තිබුණා නම් පහල comment section එකෙන් comment එකක් දාලා තියන්න. So we will meet in the next video. Don't forget to like, share and subscribe English Snap for more easy English lessons.